අයිබෝ 2025 වර්ෂයේ ලෝකයේ සිදු විශේෂ සිදුවීම් 2025 6 22 ඉරානි නටහන් හා ෆොටෝ න්‍යෂ්ටික බලාගාර ඇතුළු බලාගාර තුනකට ඊශ්‍රායල් හා ඇමරිකන් ගුවන් ප්‍රහාර 2025 9 6 දින නේපාලයේ සමාජ මාධ්‍ය 20ක් පමණ නේපාලය තුළ තහනම් කරන ලදී 2025 9 7 ඇෆ්ගනිස්තානයේ භූමිකම්පාවකින් 2000කට අධික වෙසක් මිය යන ලදී 2025 9 8 ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මිය යන ලදී 2025 9 8 2022 නෝර්ත් ස්ට්‍රීම් ගෑස් නළමාර්ගයේ පුපුරා හැරීමේ තවක යුත්තේ යුක්‍රේන හමුදාවේ වැලරි සරුස්නි බව තහවුරු වෙයි යුක්‍රේනයේ ඇන්ඩ්‍රෝ බිනා යාන මගින් මෙයට පහර දී ඇත 2025 9 8 ජපාන අගමැති ඉල්ලා අස්වේ 2025 9 8 ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් යටතේ අවුරුදු දෙකක් තුල 6 වෙනි අගමැතිවරයාද ඉල්ලා අස්වේ 2025 9 8 ශක්තිජනක පාන වර්ග කෝලා බීම් වර්ග බ්‍රිතාන්‍ය රජය විසින් බාල වයස්කර අවුද්දාසි රඩු ළමින් සඳහා විකිණීම තහනම් කරයි 2025 9 8 තායිලන්ත අගමැති නේරට ව්‍යවස්ථාපක සභාව විසින් ඉවත් කරනු ලබයි 2025 9 9 නේපාලයේ පාර්ලිමේන්තු එරට ජෙනිසෙට් සංවිධානය විසින් ගින්දරපා විනාශ කරයි අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සිය දොරින් ඉලාස්වයි හමුදාව එරට පාලනය අතට ගනී 2009 10 කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ හමාස් නායකයන් දී සිටි ගොඩනැගිල්ලට ඊශ්‍රායල් ගුවන් පහක් මියයි 2025 9 11 හිටපු බ්‍රසීල ජනාධිපති එරික් බොල්සොනාරෝ හමුදාව කුමන්ත්‍රණය කිරීමේ සැලසුම් කිරීමේ වරදට අවුරුදු 27ක සිට දඬුවම් ලබයි 2025 9 11 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රබල ආදරකරුකු චාර්ලි කර්ක් වෙඩි තබා ඝාතනය කරයි 2025 9 13 ජපානයේ ටෝකියෝ නගර ගම් උතුරෙන් යට වී 2025 9 13 රුසියාවේ කම්චක්කාට භූමිකම්පාව 2025 9 13 මොසැම්බික් රාජ්‍යයේ තාබෝ බෙලිව්ව ප්‍රදේශ IS ත්‍රස්ත ප්‍රහාර වලින් 50000 පිරිසක් අවතැන් 2025 9 16 ඊශ්‍රායල් යුද අපරාධ කරවල එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරයේ චෝදනා 2025 9 ප්‍රංශයේ හිටපු ජනාධිපති සර්කෝසියට ලිබියානු නායක මොහමඩ් ගඩාෆිගෙන් මුදල්ගත් බවට චෝදනා මත වසර 5ක සිට දඬුවම් 2025 9 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කරමින් ඔත්මන් අමරකුමාර ජනාධිපති රාජ්‍ය දූෂණ හා අල්ල සවුමු වෙතයි නිවේදනය කරයි 2025 10 7 එංගලන්තයේ කැන්ඩබරි පල්ලික අගරදගුරු තනකොට පරණු වට කාන්තාවද 2025 10 7 අවුරුදු දෙකක් ඇතුළත පන්සේ 6 වෙනි අගමැති සෙබස්ටියන් ලිකෝනු ඉල්ලා අස්වේ හමාස් ත්‍රස්තවාදීන්ගේ ඊශ්‍රායල් පහර දී අදට අවුරුදු 2යි 2025 10 ඊශ්‍රායල් කටයුතු නොකිරීම හා ඇමරිකාව සමග අස්තන් කරන ද වෙළඳ එරෙහිව උසුලා වොන් ඩ ලේන්ට එරෙහිව විශ්වාස භංගයක් 2025 10 12 පාකිස්තානය හා අෆ්ගානිස්තාන සටනින් පාකිස්තාන බටින් 60ක් මරුට 2025 10 13 ඊශ්‍රායල හා ගාසා සාමගී සොර ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් තබයි 2025 10 ජපානයේ පළමුව අගමැති ලෙස සනායි තකච්චි පත්වේ හොංකොං ගුවන් යානයක් අඳුරු දෙදෙනෙක් මිය යයි කැමරෝන් ජනාධිපති පෝල් බියා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ පසුගිය වසර 42 තුළ 92 වන වියේ පසුවන පෝල් බියා කැමරෝන්හි ජනාධිපති විය 2025 10 තායිලන්තයේ සේකිත් රැජින මියයි 2025 10 කෙන්යා ගුවන් අඳුරගෙන 11ක් මියයි 2025 10 සියවසේ දරුණු සුළුකුණාටුවෙන් ජමයිකාවට බරපතල හානි 2025 11 5 1928 උපන් උතුරු කොරියාවේ නාමමාත්‍ර රාජ්‍ය නායක කිම් යොන් නාම් මියයි ඇමරිකාවේ කෙන්ට් එකේ බාන්ඩ් ප්‍රාණ ගුවන් යානයක් අනතුරු ලක්වමින් 7ක් මියයි 2025 11 8 ඉන්දුනීසියාව පාසල බෝම්බ පිපිරීමෙන් 54ක් තුවාල බයි 2025 11 ඉන්දියාවේ නවදිල්ලියේ බෝම්බ පිපිරීමෙන් 8ක් මරුට ඉක්කදෝරේ බන්ධනාගාර ගැටුමින් 31ක් මරුට සිරගත කරන ලද 500 හිටපු ජනාධිපති සර්කෝසිට නිදහස පාකිස්තාන අධිකරණයට බෝම්බ පිපිරීමෙන් 12ක් මියයි 2025 11 තුර්කියට ජීවන්ත රිබාන්ඩ් ගුවන් යානයක් කඩවීම 20ක් මරුට 2025 11 13 දින 42කට පසු ඇමරිකානු අය සම්මත කරගනී 2025 13 ඉන්දුනීසියාවේ ජකාර්තා දුවපොළ නායකයන් 21ක් අතුරුදහන් ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ පොලිස් ස්ථානයක පිපිරීමකින් නිලධාරීන් 10ක් මරුට 2016 මද්‍රායි වලට එරෙහිව ජෙනිසෙට් සංවිධානය විසින් මෙක්සිකෝවේ විරුද්ධතා ආරම්භයි 2011 17 ඉන්දියාව රැකවරණ මත සිටින සී කසිනාට බංග්ලාදේශ අධිකරණය විසින් මරණ දඬුවම නියම කරයි 2011 බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයිර් බොල්සොනාරෝට අත්අඩංගුවට නයිජීරියාවේ පාසලක ළමුන් 300ක් පැහැරගනී 2011 ඊශ්‍රායල් විසින් ලෙබනනයේ බීරුට් නගරයට එල්ල කරන ලද ප්‍රහාරකින් හිස්බුල්ලා නායක අලි ටබාටා මිය යයි
2011 ඉතියෝපියාවේ ගිනි කන්දක් අවුරුදු 12කට පසු නැවත උපුරා යයි. 2026 වසර 3 සිට පසු තායිලන්තයට දරුණු ගමන 30ක් මිය යයි. 2012 සුඩානයේ RSF ප්‍රහාරයකින් 40ක් ඇතුළු 80ක් මිය යයි. ළමුන් 40ක් ඇතුළු 80ක් මිය යයි. 2012 කොංගෝ බෝම්බ පිළිගෙන් 30ක් මිය යයි. ජපානට 7.7ක භූමිකම්පාවක්. 2012 ජපානට 6.1 භූමිකම්පාවක්. 2012 ඕස්ට්‍රේලියාවේ බොන්ඩ් ඉවරවලට එල්ලූ IS ප්‍රහාරකින් ඊශ්‍රායල වැසියන් 15ක් මරණ. 2012 බංග්ලාදේශයේ ජෙන්සෙට් නායක වෙඩිතැබීමකින් මරුට. සිරියාවේ IS කඳවුරට ඇමරිකානු ගුවන් ප්‍රහාර. 2022 මැලේසියා නව නජීබ් රසාක් නිවාස අදස්සියට. 2012 ඔස්ට්‍රේලියානු බාලරහස්කරුවන්ගේ ෆේස්බුක් හා ඉන්ස්ටාග්‍රෑම් මකාදැමීම ආරම්භයි. 2012 DR කොංගෝ හා රුවන්ඩාව අතර සාමගි සුමක් ඩොනල්ඩ් ට්‍රම්ප් රජයෙන් අත්සන් තබයි. දෙදිනක් තුළ මධ්‍යම වියට්නාමයට 2011 30 වන දිනට 1739 මිලිමීටර් 1739 වර්ෂාපතනයක්. මෙය ලෝකයේ මෙතෙක් පැය 24ක් තුළ ලැබූ වර්ෂාපතනයේ දෙවන ස්ථානයයි. 2012 ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ සමාජ ශාලාව ගින්නකින් විදේශයෙන් ඇතුළු 15ක් මිය යයි. 2012 තායිලන්තයේ කාම්බෝජ දේශීය යුද්ධය නැවත ආරම්භය. 2012 ගෙවුණු පැය තුළ ලෝකයේ භූමිකම්ප 182ක් වාර්තා වේ. ඉන්දුනීසියාවේ මහල් නිවාස සංකීර්ණ ගින්නකින් 22ක් මරුට. 2022 Google සමාගම ක්ලවුඩ් සේවාව ඉවත් වීමට තීරණය කරයි. Google සමාගමේ ක්ලවුඩ් සේවාව ඉවත් වීම පන්සේ යාබස් සමාගම තීරණය කරයි. හේතුව තාක්ෂණික තොරතුරු කාන්දු වීමයි. 2023 ලෝක විශාලතම නෂ්ටය බලාගාර නැවත ක්‍රියාත්මක වීමට ජපානය තීරණය කරයි. 2024 තුර්කිය අංකානුවල සිදුව ගුවන්අතුරෙන් ලිබියානු හමුදා මාන්ත්‍රික ප්‍රධානී ආමඩ් අල් හද්දානි මිය යයි. 2025 නයිජීරියාවේ ISIL ඉලක්කව ඇමරිකානු ගුවන් ප්‍රහාර. 2028 මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක් මුදල් විසුද්ධ කරන පන්ති යටතේ අවුරුදු 5ක සිර දඬුවම්. 2012 රුසියානු ජනාධිපති පුටින් මහතා නිල නිවසකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර. ස්තුතියි. අපිට නැවතත් කියන්න තියෙන්නේ මීට අමතරව සුඩානයේ ඩාෆෝර් වල කවුරුත් නොදන්න දෙයක් සිදුවීම පවතිනවා. කිසි කෙනෙක් නොදැක්ක විදිහට මිනිසු නතුරු දහමියා පැහැරගාමී සිදුවෙනවා. මේ ජාතිවාදී ප්‍රහාරයක් බව ඕන කෙනෙක් දන්නවා. බොහොම ස්තුතියි.